සුබ දවසක් කියලා පිළිගන්නවා ස්ටාර්ට් බ්‍රෝ YouTube channel එකට. ඉතින් කීප දෙනෙක් මගෙන් ප්‍රශ්න අහලා තිබුණා. එක්කෙනෙක් අහලා තිබුණා DJ එකක් කරනකොට කොහොමද ඒ sound වලට effect වෙන විදියට මේ DMX control එකෙන් මේවා program කරගන්නේ කියලා. ඉතින් තව එක්කෙනෙක් අහලා තිබුණා එයා මේ ළඟදී තමයි මේ පාකෑන් අරගෙන තියෙන්නේ. ඒ වගේම DMX control එකත් අරගෙන තිබුණා. ඉතින් එයා අරගෙන තිබුණා එක පාකෑන් එකක් 6 watt අනිත් එක 3 watt අනිත් පාකෑන් එක 1 watt. ඉතින් අහලා තිබ්බා මේ තුනම එකට සම්බන්ධ කරන්න පුළුවන්ද? ඒ වගේම මේවා එකට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ එයා තව කියලා තිබ්බා එයාගේ තව බීම් එකකුත් එයා අරගත්තා. ඒ ඔක්කොම එකට සම්බන්ධ කරන්න පුළුවන්ද කියලා ඇහුවා. ඉතින් මේ පාකෑන් එකට සම්බන්ධ කරන්න පුළුවන්. බීම් එක මේවට සම්බන්ධ කරන්න බෑ. මොකද මේවා යන පවර් එක බීම් එකට දෙන්න බෑ. බීම් එකට වෙනම පවර් එකක් දීලා මේ යන සිග්නල් එක බීම් එකට දෙන්න පුළුවන්. එතකොට මේවා රතුපත් වෙද්දි බීම් එකත් රතුපත් වෙන්න එහෙම ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. දැන් මේවා අපි දීලා තියෙන්නේ අපි මේක ප්ලග් කරලා තියෙන කරන්ට් එකට. ඒකෙන්ම පවර් අවුට් එකක් අරන් තමයි මේකට දීලා තියෙන්නේ. ඊට පස්සේ ඒකෙන් අවුට් එක අරන් මේකට දීලා එහෙම තමයි මේකේ පවර් එක දීලා තියෙන්නේ. වගේම සිග්නල් එකත් අපි දීලා තියෙන්නේ DMX control එකෙන් මේ පාකෑන් එකට දීලා මෙතන ඔයගලන්ට පේනවා DMX in කියලා තියෙනවා. මේ වයර් එක අරන් අපි මේ DMX එකට ගහලා තියෙන්නේ. ඊට පස්සේ DMX out කියලා තියෙනවා. මේ out එක අරන් මේකේ DMX in එකට දීලා ඊට පස්සේ ඒකේ out එක අරන් අරකේ in එකට දීලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් තව ඒකෙත් out එක අරන් වෙන තව පාකෑන් තියෙනවා නම් ඒවට සම්බන්ධ කරන්න. ඒ වගේම තමයි පවර් එකත් මේ විදිහට පවර් එක අපි මෙතන ප්ලග් කරලා තියෙනවා. ඒකේ පවර් එක මේකට යන්නේ. මේකෙන් පවර් අවුට් එකක් අරන් මේකට දීලා ඒ විදිහට තමයි මේක සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් සමහර පාකෑන් වල මේ වයර් එන්නේ නැහැ. මෙතන XLR port තියෙන්නේ. ඉතින් එහෙම වුණොත් වයර් එකක් හදා ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේකේ වයර් එක එන එක වයර් එක එන්නේ නැති ඒවාත් තියෙනවා. ඒ වගේම මේ පාකෑන් විවිධ වර්ගයෙන් තියෙන වගේම විවිධ බලු ප්‍රමාණ වලින් තියෙන මේක LED 54 පාකෑන් තුනක් තමයි මේ විදිහට තියෙන්නේ. ඉතින් මේ තුනම 3 watt දාරය අහලා තිබ්බා 6 watt එකයි 3 watt එකයි 1 watt එකයි සම්බන්ධ කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අපි යවන සිග්නල් එක කිසිම ගැටලුවකින් තොරව ඒවට යනවා. ඉතින් අර මේ මම කලින් කිව්වා වගේ මේ වයර් එන්නේ නැති ඒවට මෙන්න මේ වගේ වයර් එකක් ඔයගලන්ට පුළුවන් හදාගන්න. පේනවා ඇති. මෙන්න මේ වගේ වයර් එකක් මේක එක පැත්තක් XLR female port එක අනිත් එක XLR male port එක තියෙන්නේ. මේක පුළුවන් මෙතන in එකට ගහලා ඊළඟ එකේ සමාවෙන්න මේකේ out එකට ගහලා මේකේ in එකට ගහන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙන් out එකක් අරන් අනිත් එකේ in එකට ගහන්න පුළුවන්. ඒ විදිහට මේ වයර් එක මේ වයර් ගන්නත් තියෙනවා මීටර මේක නම් මීටර 2ක් විතර දිගයි. මීටරේ වයරුත් ගන්න තියෙනවා. කඩේ ගන්න පුළුවන්. XLR වයර් එකක් කියලා ඉල්ලුවාම දෙනවා. නැත්නම් ඔයගලන්ට හදා ගන්නත් මේ ජැක් ගෙනල්ලා වයර් එක සම්බන්ධ කරලා හදා ගන්නත් පුළුවන්. ඔයගලන්ට පේනවා මේ ගාඩ් එකක් එහෙම තියෙනවා. ආරක්ෂා වෙන්නේ. මාතෘකාවට යමු. මගෙන් අහලා තිබුණේ සවුන්ඩ් වලට ඉෆෙක්ට් වෙන විදිහට කොහොමද මේකේ ප්‍රෝග්‍රෑම් එක කරන්න කියලා. ඉතින් අපි දැන් බලමු. අපි මුලින්ම මේකේ දැනගන්න ඕන කාරණයක් තියෙනවා. මේවා අනිවාර්යෙන් පාකෑන් ප්‍රෝග්‍රෑම් කරද්දී මේවා එකින් එකට ඇඩ්‍රස් ලබා දෙන්න ඕනේ. ඉතින් මම පොරොන්දු වුණා සරලව මේක කියලා දෙනවා කියලා. ඉතින් මම මුලින්ම DMX control එකෙන් පටන් ගන්නවා. ඔයාලට පේනවා මෙතන DMX එකට මේ වයර් එක සම්බන්ධ කරලා තියෙන්නේ. මුලින්ම මේ පාකෑන් එකේ DMX in වයර් එක අරගෙන අපි DMX control එකට මෙන්න මේ විදිහට ඔයගලන්ට පේනවා. මේ විදිහට control එකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඒකෙම out වයර් එක අරගෙන ඔයගලන්ට පේනවා මෙන්න මේ විදිහට අපි සම්බන්ධ කරලා තිනවා මේ දෙවෙනි එකේ in එකට මේ විදිහට සම්බන්ධ කරලා තිනවා. ඊට පස්සේ මේකේ out එක අරගෙන අරකේ in එකට සම්බන්ධ කරලා තිනවා.
ඉතින් මේකේ අපි ඇඩ්‍රස් හදන්නේ මෙහෙමයි. මෙතන ඔයගලන්ට පේනවා බටන් තියෙනවා මෙනු අප් ඩවුන් එන්ටර් කියලා. ඉතින් මේක විශේෂයෙන්ම මේක කරන්න ඕනේ මේකේ DMS control එකේ මේ light program කරනවා නම් අනිවාර්යෙන් මේක කරන්න ඕනේ. නැත්නම් මේකට එකක් සම්බන්ධ කරාට වැඩ කරන්නේ නැහැ. ඉතින් අපි මුලින්ම මෙතනට DMS control එකට සම්බන්ධ වෙන address එක හොයාගන්න ඕනේ. අපි ඒක හොයාගන්න මෙතන menu කියන එක ඔබනවා මේ විදිහට. ඒතකොට ඔයගලන්ට පේනවා මෙතන එක එක වෙනස් වෙනවා. මෙතනින් අපි හොයාගන්න ඕනේ D අකුර. මේකේ තියෙන්නේ SP කියන්නේ ස්පීඩ් එක. ස්පීඩ් එක මෙතනින් අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒක සම්බන්ධ වෙන්නේ නැහැ DMS control එකෙන් control කරනකොට. අපි DMS address එක තමයි මෙතන හොයාගන්න ඕනේ. මේ විදිහට වෙනස් කරනකොට එකින් එකට අපිට පේනවා මෙන්න මෙතන දැන් B අකුර තියෙනවා, U අකුර තියෙනවා. මෙන්න මෙතන ඔයගලන්ට පේනවා D අකුරක් ආවා. මෙන්න මේ D බිංදු 2.1 කියලා තියෙනවා. අපිට පුළුවන් මේකේ up down කරලා මෙතන වෙනස් කරගන්න. ඉතින් අපි මේ DMS control එකට මුලින්ම සම්බන්ධ කරන එකට අපි ලබා දෙන්නේ D1 කියන එක. අපි මෙතනින් 1 කියන එකට දාගන්න ඕනේ. D බිංදු 2.1. 1 කියන එකට අපි මේක මේ විදිහට අඩු කරලා හදා ගන්න ඕනේ. ඔයගලන්ට පේනවා D බිංදු 2.1. මේක තමයි පළවෙනි පාකෑන් එකට එන ඇඩ්‍රස් එක. ඉතින් මේක අනිවාර්යෙන් පළවෙනි පාකෑන් එක නම් මේක D බිංදු 2.1 අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඊට පස්සේ මේකෙන් යවන සිග්නල් එක එන්නේ මේකට. ඔයගලන්ට පේනවා මේකේ අර විදියට අපි DMS address එක හොයාගෙන මෙතන දෙවෙනි පාකෑන් එකට දීලා තිනවා D බිංදුවයි 17. අපිට පුළුවන් මෙතනින් වෙනස් කරගන්න. ඉතින් අනිවාර්යෙන් දෙවෙනි පාකෑන් එකේ D බිංදුවයි 17 අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේක වෙනස් වුණොත් මේකෙන් යන සිග්නල් එක මේකට යන්නේ නැහැ. ඉතින් මේක තමයි අනිවාර්ය ඇඩ්‍රස් එක දෙවෙනි පාකෑන් එකට සම්බන්ධ. ඉතින් මේ විදිහට ඇඩ්‍රස් එක හදාගෙන ඔයගොල්ලෝ මෙතන enter කියලා බටන් එකක් තියෙනවා. මේක ඔබන්න. මේකේ බුවට පස්සේ මේ ඇඩ්‍රස් එක මේකේ save වෙනවා. ඒ වගේම පළවෙනි එකෙත් ඔයගලන්ට පුළුවන් මේ enter කියන බටන් එක ඔබලා මේ විදිහට save කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙහි මේවා මොනවා වෙනස් කරලා ආයි අර ඇඩ්‍රස් එකට ගියත් ඒක එකම තමයි වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒක සේව් කරගන්න නැතුව ගියොත් තමයි වෙනස් වෙන්නේ. ඉතින් මේක සේව් කරගන්න මතක ඇතුව තුන්වෙනි එක පෙන්නන්නම්. වයර් සම්බන්ධ කරන විදිහ මම කලින් කිව්වා. තුන්වෙනි එකෙත් අර විදිහට DMS address එක හොයාගෙන D බිංදුවයි 33. අනිවාර්යෙන් තුන්වෙනි එකේදී D බිංදුවයි 33 තියෙන්න ඕනේ. වෙනස් එකක් තිබ්බොත් වැඩ කරන්නේ නැහැ. ඔයගලන්ට පුළුවන් ඒකත් මෙතන අඩු වැඩි කරලා මේ විදිහට අඩු වැඩි කරලා D බිංදුවයි 33ට දාගෙන මේක එන්ටර් කරන්න. ඊට පස්සේ මේක ඒ විදිහට සේව් වෙනවා. මේ ඔයගලන්ට ගැටලුවක් ඇති. තව පාකෑන් එකක් තිබ්බොත් ඒකට දෙන ඇඩ්‍රස් එක මොකක්ද කියලා. ඉතින් හතරවෙනි පාකෑන් එකට මේකෙන් සිග්නල් ලැබලා ඇඩ්‍රස් එකක් දෙනවා නම් D බිංදුවයි 49 තමයි හතරවෙනි පාකෑන් එකේ ඇඩ්‍රස් එක. එතන ඉතින් ඔයගොල්ලෝ ඊට වැඩිය 5ක් හෝ 6ක් එහෙම නැත්නම් 7ක් 8ක් ඔයගොල්ලෝ සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් ඒවට ඇඩ්‍රස් එක යන පිළිවෙලක් තියෙනවා. ඉතින් ඔයගලන්ට මම ඒක කියලා දෙන්න. ඔයගලන්ට පේනවා මම මේකට මුලින්ම ඇඩ්‍රස් එක දීලා තියෙන්නේ. මුලින්ම එකට D.2.1. මේකට අපි මේ ඇඩ්‍රස් එකට අපි 16ක් එකතු කරනවා. 16ක් එකතු කරාම ඔයගලන්ට පේනවා 17. පේනවා D.17. ඉතින් මේවා ඇඩ්‍රස් යන්නේ 16න් 16ට. අපි දෙවෙනි එකට D.17 17ට 16ක් එක්කව කරනවා 33යි. ඔයගලන්ට පේනවා මෙතන D.33. ඉතින් තව පාකෑන්යක් හතරවෙනි පාකෑන්යක් සම්බන්ධ කරනවා නම් 33ට 16ක් එක්කව කරලා 49. ඒ කියන්නේ ඊළඟ පාකෑන්යකට ඔයගොල්ලෝ දාන්න ඕනේ D.49. ඒ වගේම පස්වෙනි පාකෑන්යක් සම්බන්ධ කරනවා නම් 49ට 16ක් එක්කව කරනවා. ඒ ඇඩ්‍රස් එක දෙනවා සේව් කරගන්නවා. ඉතින් ඕන ඔය විදිය තමයි 16න් 16ට තමයි මේකේ ඇඩ්‍රස් යන්නේ. ඉතින් මම මේ වෙලාවේ සම්බන්ධ කරලා තියෙන පාකෑන් 3යි. ආගතාව පාකෑන් තියෙනවා. මම මේ වෙලාවේ ඉඩ නැති නිසා මෙතන ඉඩ පාසුකම් අඩු නිසා තමයි මේ විදිහට පාකෑන් 3ක් සම්බන්ධ කරලා ඔයගලන්ට මේක සරලව පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ විදිහට පාකෑන් අපි සම්බන්ධ කරලා ඊළඟට අපි කරන්න ඕනේ බැංක් එකක් ප්‍රෝග්‍රෑම් කරගන්න එක.
ඉතින් ඕගලන්ට පාකෑන් මේ විදිහට සම්බන්ධ කරගත්තට පස්සේ මෙතනින් පුළුවන් පාකෑන් අපි 3යි නම් සම්බන්ධ කරලා තින්නේ. ඔයගොල්ලෝ මම කලින් කිව්වා වගේ 1 2 3 මෙන්න මේ විදිහට පාකෑන් 3 ඔන් කරගන්න ඕනි. ඔයගොල්ලන්ට කැමති විදියක් පුළුවන්. එකක් ප්‍රෝග්‍රෑම් කරනවා නම් එකක් පුළුවන්. තුනම ප්‍රෝග්‍රෑම් කරනවා නම් හතරක් ප්‍රෝග්‍රෑම් කරනවා නම් පහක් ප්‍රෝග්‍රෑම් කරනවා නම් කැමති විදියට ඒ පාකෑන් මෙතනින් සම්බන්ධ කරලා තියෙනවා ඔන් කරගන්න තියෙන්නේ. බීම් උනත් එහෙම තමයි. බීම් 4ක් 3ක් 5ක් උනත් මෙතනින් සම්බන්ධ කරලා තියෙන්නේ. අර විදියට බීම් වලත් ඇඩ්‍රස් දෙන්න පුළුවන් 16න් 16ට දීලා මෙතනින් ඔන් කරගන්න තියෙන්නේ. මම මේ වෙලාවේ තුනම ඔන් කරගන්නවා. මෙතනින් අපි මේ පළවෙනි රොකෝ එක තියෙන්නේ එළිය වැඩි කරන්න. එළිය මේ විදියට වැඩි කරා බලන්න පේනවා රතු. පේන ඇති පාකෑන් තුනම රතු. ඉතින් මම මේ විදියට පොඩ්ඩක් පල්ලෙහාට කරලා තියන්නම්. බලන්න පේනවා රතු, නිල්, සමාන කොළ, නිල් ඔය විදිහට තියෙනවා. අපි මුලින්ම සවුන්ඩ් වලට ඉෆෙක්ට් වෙන විදිහට හදනවනම් මේක ප්‍රෝග්‍රෑම් කරගන්න ඕනේ. මෙන්න මෙතන තියෙන සීන් බටන් වලට. ඉතින් ප්‍රෝග්‍රෑම් කරන විදිහ මම කලින් වීඩියෝ එකක් කියලා දුන්නා. මම මේ වීඩියෝ එකේදී පොඩ්ඩක් කියලා දෙන්නම්. සීන් දෙක තුනකට විතර ප්‍රෝග්‍රෑම් කරන්න. මම මේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන ඔයගලන්ට පේනවා මේ. මම මේ ඔක්කොම ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙන ඉතින් දන්නේ නැති කවුරු හරි ඉන්න නිසා හිටියොත් දන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් මම ඒගොල්ලෝ මේ වීඩියෝ එක බලනවා නම් ඒගොල්ලන්ට පොඩ්ඩක් මේ පැහැදිලි වෙන්න මේක ප්‍රෝග්‍රෑම් කරලා පෙන්නන්න මේ විදිහට. හරි මුලින්ම අපි මේ විදිහට පාකෑන් තුන ඔන් කරගෙන මෙතන ඔයගලන්ට පේනවා මෙතන තියෙනවා ප්‍රෝග්‍රෑම් කියලා බටන් එකක්. ඊට කලින් ඔයගොල්ලෝ බලන්න ඕනේ මෙතන චේස් එකයි සීන් එකයි බෑන්ක් කියලා තියෙනවා. මෙතන බෑන්ක් එක එකට දාගන්න. මෙතනින් පුළුවන් බෑන්ක් වෙනස් කරගන්න. බෑන්ක් 23ක් තියෙනවා. 1 2 3 හොඳින් පැහැදිලි ඇති. බෑන්ක් එකට දාගන්න හොඳටම ප්‍රමාණවත්. බෑන්ක් 3-4කට ප්‍රෝග්‍රෑම් කරත් කමක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ අලුතෙන් මේ සම්බන්ධය ඉගෙන ගන්න කෙනෙක් නිසා මම කියන්නේ බෑන්ක් එකට දාගන්න. දාලා මෙතන ප්‍රෝග්‍රෑම් කියන බටන් එක මේ විදිහට ටිකක් වෙලා ඔබන් හිටියාම මෙතන ප්‍රෝග්‍රෑම් කියලා ලයිට් එක ඉන්ඩිකේට් කරනවා. ඊට පස්සේ අපි කරන්න තියෙන්නේ ඔයගලන්ට පේනවා මම මෙතන දැන් ලයිට් වල එළිය වැඩි කරලා තියෙන්නේ. මෙතනින් පුළුවන් අපිට කැමති පාටක් මේ විදිහට දාගන්න. අපි උදාහරණයක් විදිහට මේකට දාගමු සුදු පාට එක දාගමුකෝ. මෙන්න මේ විදිහට සුදු පාට ලයිට් එක මේ විදිහටම එළිය දාගෙන පාකෑන් තුනම සුදු. ඔයගලන්ට පේන පාකෑන් තුනම ඔන් කරලා තියෙන්නේ. පාකෑන් තුනටම සුදු දාගෙන මෙතන තියෙනවා මිඩියට් කියලා බටන් එකක්. ඔයගලන්ට පේනවාද මිඩියට්? මෙතන බටන් එකක් තියෙනවා. මේක එකපාරක් මේ විදිහට ඔබන්න. ඔබලා මෙතන සීන් බටන් එක අපි එක ඔබනවා. එක ඉබුවට පස්සේ මේ පළවෙනි එකට එයා සුදු පාට සේව් කරගත්තා. ඊට පස්සේ අපි දාමු නිල් පාට. නිල් පාට මේ විදිහට දාගත්තා. මිඩියට් කියන බටන් එක මේ විදිහට එකපාරක් එබුවා. දෙවෙනි එකට නිල් දාගන්න ඕනේ. නිල් දෙවෙනි එක මේ විදිහට එබුවාම ඒක සේව් කරගන්නවා. දැක්කද? මේ විදිහට සේව් කරගත්තා. ඉතින් තව එකක් පෙන්නන්න රතු දම් පාටක් වගේ දාගන්න. හරි මේ තියෙන දම් පාට අපි මෙතන මිඩියට් එක එබුවා. තුන්වෙනි එකට මේ විදිහට දම් පාට දාගත්තා. ඉතින් අපිට ඒක චෙක් කරලා බලන්න පුළුවන්. පළවෙනිට අපි දැම්මා සුදු, දෙවෙනි එකට නිල් දැම්මා, තුන්වෙනි එකට දම් දැම්මා. හරි. මේ විදිහට මම කලින් පාට මේ විදිහට දාගත්ත ටික තමයි මේ විදිහට තියෙන්නේ. ඉතින් දැන් අපි තාම ප්‍රෝග්‍රෑම් මෝඩ් එකේ ඉන්නේ. අපි දැන් ප්‍රෝග්‍රෑම් මේ ඔයගොල්ලෝ මේ අටම ප්‍රෝග්‍රෑම් කරගන්න. ප්‍රෝග්‍රෑම් කරලා ඉවරලා මෙතන ප්‍රෝග්‍රෑම් කියන බටන් එක ආයි තප්පර 3ක් විතර බංගින. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් මෝඩ් එකෙන් අයින් වෙනවා. අයින් වෙලා අපිට මෙතන බ්ලැක් අවුට් කියන බටන් එක ඉන්ඩිකේට් කරනවා. ඊට පස්සේ මෙතන යටම තියෙනවා උගලන්ට පේනවා බ්ලැක් අවුට් කියලා බටන් එකක්. මේ තියෙන්නේ. මේක එකපාරක් එබුවාම අපි සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් මෝඩ් එකෙන් අයින් වෙනවා. ඉතින් දැන් අපි සීන් බටන් වලට ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙන්නේ බෑන්ක් එකේ සීන් බටන් වලට තමයි ඒ විදිහට අපි පාට ටිකක් ප්‍රෝග්‍රෑම් කරගන්නේ. ඉතින් දැන් අපි බලන්නේ සවුන්ඩ් වලට ඉෆෙක්ට් වෙන විදිහට කොහොමද මේක දාන්නේ කියලා. ඉතින් දැන් අපි ප්‍රෝග්‍රෑම් කරගෙන ඉන්නේ. දැන් අපිට හරිම සරලයි. අපි මේ විදිහට ඔයගලන්ට පේනවා මෙතන තියෙනවා මියුසික්
බෑන්ක් කොපි කියලා බටන් එක. මේක එකපාරක් මේ විදිහට ඔබනවා. එබුවට පස්සේ ඔයගලන්ට පේන පාට වෙනස් වුණා. දැන් මේක මේ DMX එක ඇතුලේ තියෙන පොඩි මයික් එකක්. මේ මයික් එකට ඇහෙන සවුන්ඩ් එක අනුව තමයි මෙයා මේ පාකෑන් වල කලර්ස් වෙන් කරන්නේ. ඉතින් අපි පොඩ්ඩක් චෙක් කරලා බලමු. ඔයගලන්ට පුළුවන් මෙහෙම ටච් එකක් දාලා බලන්න. මේක ඇතුලේ තියෙන මයික් එකට හඬ ඇහිලා එයා මේකේ පාට වෙන් කර ගන්නවා. ඉතින් DJ එකක් කරනකොට වගේ මේක දාලා තිබ්බොත් ඒ එන බේස් පාරට මේකේ ලස්සනට රට අතර මාරු වෙනවා. ඔයගලන්ට පේන මම මේ එක දිගට තට්ටු කරලා පෙන්නන්නම්. ඉතින් මේ ඇතුලේ තියෙන මයික් එකෙන් තමයි හඬ අරගෙන මේ ලයිට් වලට ඉෆෙක්ට් යවන්නේ. ඉතින් හරිම සරලව පුළුවන් අපිට සවුන්ඩ් වලට ඉෆෙක්ට් වෙන විදිහට මේ විදිහට හදා ගන්න. ඉතින් ලයිට් තුනකින් තමයි මේ විදිහට ඔයගලන්ට පේනවා. මම මේ පොඩි ස්ලැප් එකක් දුන්නාම මෙව ටැප් කරාම ඒ හඬට මෙහෙම ඔයගලන්ට පේන එක දිගට ගැව්වම ඔන්න බලන්න. ඔන්න විදිහට ලස්සනට මාරුනවා. ඉතින් DJ එකක් කරන කෙනෙකුට මේක දාලා තිබ්බාම හරිම සරලයි. එයාට ලයිට් ගැන වද වෙන්න දෙයක් නැහැ. ලයිට් නිවැරදිව ඒ සවුන්ඩ් වලට ඉෆෙක්ට් වෙනවා ලස්සනට. ඉතින් කොන්සර්ට් එකක් වගේ කරන කෙනෙක් තමයි ගොඩක් දුරට මේවා අතින් පාලනය කරන්නේ. DJ කරන කෙනෙකුට ඉතින් මේක දිහා බල බල ඉන්න වෙලාවක් නැහැ. එයා DJ මැෂින් එකේ තමයි වැඩ කරන්නේ. ඉතින් මේක මේ විදිහට දාලා තිබ්බාම ලස්සනට එයා ඒ වැඩ ටික ලස්සනට කරගන්නවා. පේනවද? හරිම සරලයි. ඉතින් අර මේ අහලා තිබ්බ එක්කෙනෙක් 6 වෝට් එකයි 3 වෝට් එකයි 1 වෝට් එකයි සම්බන්ධ කරලා කමක් නැද්ද කියලා. ගැටලුවක් නැහැ. පවර් එක ඔක්කොම එකයි. සිග්නල් යන විදියත් ඔක්කොම එකයි. හැබැයි 6 වෝට් එකේ එළිය වැඩි, 3 වෝට් එකේ සාමාන්‍ය ගාන, 1 වෝට් එකේ පොඩ්ඩක් එළිය අඩු. ඒක තමයි මෙතන සිද්ධ වෙන එකම වෙනස්කම. ඉතින් මියුසිකල් ප්‍රෝග්‍රෑම් වෙන මියුසික් වලට ඉෆෙක්ට් වෙන විදිය කොහොමද කරන්න කියලා මම කියලා දුන්නා. හරිම සරලයි. තව මොකක් හරි දැනගන්න තියෙනවා නම් DMX සම්බන්ධව පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. bell button එකත් ඔබන්න. මේ වගේ වීඩියෝස් දිනපතා ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන්. කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. ගැටලුවක් තියෙනවා නම් මම අනිවාර්යෙන් reply එකක් දෙනවා. මොකක්ම හරි reply එකක් දෙනවා. ඔයාගේ කමෙන්ට් එක මම like කරනවා. ඒ වගේම heart එකකුත් දානවා. අනිවාර්යෙන් හැම කමෙන්ට් එකකටම මගෙන් reply එකක් ඔයගලන්ට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් beam light එකක් ප්‍රෝග්‍රෑම් කරන්නෙත් මේ විදිහටයි. beam light වල අපි දැකලා තියෙනවා කැරකෙනවා beam light. ඒ beam light කැරකෙනකොට කැරකෙන්න හදන්නේ අපි මේ ඉෆෙක්ට් එක පොඩ්ඩක් මියුසික් එක අපි අයින් කරමු මේ විදිහට. ඉතින් beam light කැරකෙන්න හදන්නේ ඔයගලන්ට පේනවා මෙතන තියෙනවා page A page B කියලා page select කියලා බටන් එකක්. ඔයගලන්ට පේනවා අපි ඉන්නේ page 1 එකේ මේ light එක පත් වෙනවා. මේ page 1 එක අදාළ වෙන්නේ පාකෑන් වල කලර්ස් හදන්න. ඒ වගේම beam light වල කලර්ස් හදන්න විතරයි. page 2 එක ඔයගලන්ට පේන page මෙතනින් page එක අපිට select කරගන්න පුළුවන්. මේ ඔයගලන්ට පේනවා මෙතන light එක page B එකේ දැන් තියෙන්නේ. ඉතින් මේ page B එකෙන් තමයි beam light වල beam light එහෙට මෙහෙට කැරකෙන්න හදන්නේ. ඉතින් කැරකෙන්න දාලා එක එක මේවා එහෙට මෙහෙට දැම්මහම එක එක විදිහට කැරකෙනවා. අපිට කැමති විදිහකට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. ඉතින් ප්‍රෝග්‍රෑම් beam light ප්‍රෝග්‍රෑම් කරන්නේ අර විදිහට ප්‍රෝග්‍රෑම් බටන් එක ඔබලා ඒ විදිහට beam light ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. ඉතින් හරිම සරලයි. නොදන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් reply කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. හදිස්සියෙම මේ වීඩියෝ කරේ සුළු අඩුපාඩුකම් ඇති. ඉතින් මම පොරොන්දු වුණා වීඩියෝ එකක් දානවා කියලා. ඒ නිසාමයි මේ වීඩියෝ එක දැම්මේ. කමෙන්ට් කරලා ලයික් කරන අයට ගොඩක් ස්තුතියි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.